මිනිසාමයි ලොව දෙවියන් වන්නේ. බලන්න අප්පා ෂේක කොහොම මේකේ එක අස් කරන්න ඕනේ අප්පා. ඒවා අස් කරලා දාන්න ඕනේ මේවා. එසි නේ. මිනිසාමයි ලොව දෙවියන් වන්නේ. එක මිනිසාමයි ලොව තිරිසන් වන්නේ. එක සී කතාව නෙවෙයි අප්පා. නානා මාත්‍ය කොහොමද? සුබමන් නවසලක්. එසේම වේවා. එසේම කීයද නානා? කෙසල් මේක කිලෝ එක අපි දෙන්න පුළුවන් මාත්‍ය ඔයාට ඉඳ එක අඩු කරලා දෙන්න. මේක 120 වගේ දෙන්න. ඉතින් නම් මදි වගේ නේද? මදි. ඒක මාත්‍ය මේක බලන්න. මේක ආවේ චුක්කම එක සුම්ම තමයි. එක සුපරි. මේක තමයි. මාත්‍ය මේක. ඉතින් මේ මාත්‍ය මේක. ඒ එනුඹට මාත්‍ය ඒක පොඩ්ඩ දවසින් ගන්න. කියන්න. ෂෙල් තෝරන එක නෙවෙයි. ඔව්. කොහමද ගෙදර මේ සනීපෙන්ද අම්මා තාත්තා ඔක්කොම සනීපෙන්ද? ඔව් මත්ය උලත් නැහැ හොඳින් ඉන්නවා. ඒක හොඳයි බබාලා සනීපෙන්ද? බබලත් හොඳයි. බබ කට්ටිය හොඳින් ඉන්නවා. සනීපෙන් ඉන්නවා. ඒකනේ බලන්න මාත්‍ය නාය ගියානේ නාය. මොකක්? නාය කියන්නේ මාත්‍ය. නාය මාත්‍ය. අර වැස්ස වැහලා නාය අයියෝ නාන ගියා. ඒක වහලා දාලා අපි ඔක්කොම ඉස්සෙල් ආම්මන ඔක්කොම නෑ මාත්‍ය. ඒක තමයි ඉදිරිය මදි. වැඩ නෑ මාත්‍ය. ඔව්. ඒක තමයි ප්‍රශ්නේ මාත්‍ය. ඔව්. කෙසටියක් ගන්න ඕන නානා. ගමු නේද? ඔව්. අපි ඉස්සරහින්ම කපමු. මේක ගමු. මාත්‍ය මේ අර දවස් මොකක්ද අර මේ කිව්වනේ මාත්‍යගේ අර මොකක්ද? මොකක්ද ස්ටුව එක කපා ගන්න ඕන මොකක්ද කිව්වනේ මොකක්? මාත්‍ය ස්ටුව එක කපා ගන්න ඕන කියලා කිව්වා. අර එයා පැත්තේ මල්ලි ගාවට ගියා නම් කපාගත්ත ඒකයි ලේසි වැඩි. මොකද නානා කියන්නේ? නෑ ඔයා මාත්‍ය මේක කපා ගන්න ඕන කියලා කිව්වා මාත්‍ය. නානා මේ ඒක බල මේ කරන එක මේ අපේ මංගලත් නෑ මාත්‍ය ඔයා ඒ දවසක් කිව්වේ ඒක මේ ස්ටුව එක කපා ගන්න ඕන මේ මට ඒක ලොකු වැඩි කියලා. ඒ නානා මගුලක් කතා කරන්න එපා නානා මොනවද කියන්නේ මේ අපේ හැම දේවල් කරන්නේ මේ ඔයාලගෙන කරන්නේ ඔයානේ මාත්‍ය එදා මාත්‍ය කිව්වේ මොකක්ද ඒක මාත්‍ය ෂූ එක කපා ගන්න ඕන කියලා කිව්වේ මාත්‍ය නානා මේ මාත්‍ය හිතලා නානා තියෙනවා මොනවද පයිප් යන්න නානාට මොනවද කියන්නේ මාත්‍ය මාත්‍ය මොකක්ද කියන්නේ මාත්‍ය ඒක මේ ෂූ එක කපා ගන්න ඕන කියලා මාත්‍ය කිව්වේ නානා ඒක අපේ කරන මගුලක් නෑ ඒක ඔයාලගෙන නානා කරන්නේ ඒක අපේ මාත්‍ය කෙනෙක් එයා මාර මාත්‍ය කෙනෙක් මාත්‍ය මොකද්ද මාත්‍ය දවසක් මාත්‍ය ආවේ අඩේ ඒක කෙසෙල් ලොකු කෙසෙල් අරගෙන ගියා පොල් අරගෙන ගියා ඒක අන්නසි අරගෙන ගියා ඒක ඔක්කොම අරගෙන ගියා ඔව් ඒ වෙලාවේ මාත්‍ය මට කිව්වා මම ෂූ එක කපා ගන්න ඕනේ නානා මොනවද කියන්නේ අපි කිව්වේ කරන්නේ අයියෝ ඒක අපි මොකද කරන්නේ නානා නෑ මාත්‍ය කිව්වේ අර මේ කකුල මේක මේ තියෙන එක මේ සපත්තු ෂූ එක කපා ගන්න ඕනේ කියලා අයියෝ නානා නෙමෙයි මාත්‍ය ඔයාලා නානා ෂූ එක අයියෝ මම මේ කලබල වුණා මේ ඔයා අහන ප්‍රශ්න ඒකට කියන්නේ මේ මේකට කියන්නේ මේක ෂූ එක ඔයා කියන්නේ වෙන එකක් අයියෝ නෑ මං කියන්නේ ෂූ එක දන්නේ නැති ඒවා කියන්න ගිහිල්ලා නානා මල්ල කෙලියයි හොඳ වෙලාවට මට කිව්වේ වෙන මනුස්සයෙක් මේකට කියන්නේ ෂූ එක ඔයා කියන්නේ ෂූ එක අයියෝ නානා මට දෙන්න ඔයා මරු ආතල් දෙන්නේ නානා ඈ මේක ආයෙ කාටද කාපනවද නානා ඒකට කියන්නේ මොකද්ද ආයෙ කවුරු හරි අහුවොත් කියන්න නානා ඒකට කියන්නේ මොකද්ද ෂූ එක නෙවෙයි ෂූ එක හරි හරිනේ මට මතකයි එදා අර ෂූ එකේ මේ මම ගිරලා කැපිච්ච එකනේ ඒක කපන්න අර පල්ලේට පස්සේ සපත්තු කඩේනේ අර ඒක මට මතකයි නානා අපේ එකත් එක්ක මම මේ බය වුණා එහෙම මේ හරි මම එනං මේ ටික ගන්න හරි මාර ෂූ එකක් එන්න මේ ටික මම තාලා දෙන්න ඕන දෙන්න මාත්‍ය හරි ඒක තියෙනවා මාත්‍ය කිලෝ 2යි කිලෝ 1ක් තියෙනවා මාත්‍ය ඒක දෙන්න ඒක දෙන්න මාත්‍ය හරි මේක මේ shopping එකට දාලා දෙනවද නානා shopping එකට දානවා මාත්‍ය ඒක shopping ගමා නැත්තේ මේ දවස්වල shopping එකවත් නෑ මාත්‍ය මේකේ නෑනේ මාත්‍ය එන්නේ දැන් බඩු එන්නේ මාත්‍ය හරි එහෙනම් තියලා දැන් 120 20
එක ස්විවිස්. එක ස්විවිස් දෙනවා. එදා අර මේ මගේ බැලන්ස් එක තියෙනවනේ ඒකෙන් හරි පොතේ ලියලා තිබ්බා මන්ත්‍රී. හරි. නානා ආය මොකද්ද? ෂූ එක මන්ත්‍රී. ෂූ එක නෙවෙයි නානා ෂූ එක. හරි. දන්නේ නැත්නම් කියන්නේ යන්නේ නානා. හරි.